අද නම් මූට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. බලපියව් මුගේ කටේ හැටි. අපි මූව වංගෙඩියේ දාලා කොටමු. කොටලා බලපියව්. මගේ කටුව යකඩ වගේ හයියයි. තොපිලගේ අත් තමා රිදෙන්නේ. එහෙනම් අපි මූව ගින්නට දාලා පුච්චමු. කමක් නෑ. මට කොහොමත් ටිකක් සීතලයි. පොඩ්ඩක් රත් වුණාට පාඩුවක් නෑ. මුට මොනවත් කරලා වැඩක් නෑ. මූව අර ගඟට විසි කරලා දාමු. අනේ එපා. අනේ එපා. මාව වතුරට නම් දාන්න එපා. මම ගිලිලා මැරෙයි. එහෙනම් වතුර ගිලිලා මැරියන්. ඔන්න ඔහේ ඵලයන්. දිය කියන්නේ මගේ ගෙදරනේ. මාව ගෙදරට ඇරලුවට බොහොම ස්තුතියි. බලන්න යාළුවනේ ගම්මුන්ට නියම ස්වභාවය තේරුම් ගන්න බැරි වුණා. ඒ අයගේ මෝඩකම අවසානයේ වාසියක් වුණා.